ආයුබෝවන් එහෙනම් අද කතා කරමු ජීවිතේ ජය ගන්න අයටත් අපිව නිරීක්ෂණය කරන අපිව පරීක්ෂණය කරන ගොඩක් අය ඇවිත් තමයි මේ කේන්දර හස්තරේඛා බලන්නේ. ඉතින් මම බලන්නේ කේන්දරේ හස්තරේඛා දෙකකට හරි දුක හිතෙන කාරණාවක් තමයි මැසේජ් එකක් දැම්මහම මට මම මැසේජ් එකක් කරනවා ඒක කියවන්නත් බැයි නම් ඇත්තටම වැඩක් නැහැ. සිංහල කියවන්න බැයි නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වැඩක් නැහැ ඉතින්. ඉතින් හරි දුකයි. ඉතින් සමහර වෙලාවට ලොකු පාඩ දාලා යනවා අත බලලා කියන්නේ එහෙම කියන්න බෑ. මේකෙත් හස්ත රේඛාව රේඛා තුනේ ගණිතයක් ජ්‍යොතිෂයත් ගණිතයක් තියෙන. ඉතින් ඒව හරියට කියන්න ඕනේ එක පොඩ්ඩක් කියලා ඊට පස්සේ මහා තව කට්ටියක දේවල් අහනවා එහෙම කියන්න හරි අපහසුතාවයටපත් වෙනවා. එහෙම එන්න එපා. මම එහෙම කියන්නේ නැහැ. ඔබට දෙයක් දැනගන්න තමයි මේ ෆුල් වීඩියෝ දාන්නේ. ඒකෙන් නරඹන්න. ඊට පස්සේ ඔබට වෙන්න තියෙන දේ හිතා ගන්න. එතකොට මේ තියෙන්නේ එතකොට ඉගෙනීම මට මං කලින් ලොකු වීඩියෝ එකක් දැම්මා. භද්‍රා මහා පුරුෂ යෝගයෙන් ඉපදුන කෙනෙක් කියන බුදගේ හතරේ ඉන්නේ රවි බුදත් එක්ක ඥාන යෝගයක්. ඉගෙනීමෙන් දක්ෂයෙක් මං කිව්වා ඉගෙනීම තමයි ඔයාගේ ඥානය. ඔයාට සියලු කරදර වලින් මිදෙන දේ ඉගෙනීම. එතකොට දැන්ට මෙයා ආචාර්ය කෙනෙක් වෙන්න නම් මෙන්න මෙහෙම රේඛාවක් ගිහින් තියෙනවා. හොඳට බලන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයේ කොටු සලකුණ නිර්මාණය වෙලා තියෙන පළවෙනි උපාදිය මේ දෙවෙනි උපාදිය ගැන කියන එක මේ තුන්වෙනි උපාදිය සෙල්ලන්නේ නේද? එතකොට ආචාර්ය කෙනෙක්ගේ සටහන මැදින් යන රේඛාව. ඉතින් මම දාලා තියෙනවා මට ආචාර්ය කෙනෙක් වුණ කෙනෙක් කට්ටිය හම්බලා දෙන මහාචාර්ය කෙනෙක් වුණ කෙනෙක් හම්බෙලා නැහැ. ඉතින් ඒක බලමු ඉදිරියට. එහෙම එක්කෙනෙක් අතක් දාලා තිබ්බා. ඉතින් ගොඩාක් වටිනවා. හරි. එතකොට හරි. එතකොට මේ වගේ තියෙනවා යම් ප්‍රශ්න නරක දේවල් ඉව දාන්න බෑ. ගයිඩ්ලයින් වුණා අරවද මේවද කියලා ඒ වීඩියෝ රිමූව් වෙන්න මැසේජ් එනවා. ඉතින් ඒකෙන් නම් ඒව කරන හොඳම දේවල් ඉතින් කියාගෙන යනවා. එතකොට අපේ මේක නරඹනවාන් channel එක අවසාන වෙනකම් අපිට මේ දේවල් දැනගන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ රේඛාවයි මේ රේඛාවේ බිඳිලා තියෙනවා. එතකොට අවුරුදු 32 විතර වෙද්දි මාරකය ඇවිල්ලා තියෙනවා නූලෙන් බේරිලා තියෙන්නේ. ඇයි එහෙම බේරුනේ? ඒක තමයි අහන්නේ. ඇයි ඔයාලට පේනවාද මේ රේඛා දෙක මෙහෙම තියෙන නිසා තමයි බේරුනේ? ඛණ්ඩණය වෙලා තියෙන උනත් බේරුණා. හරිද? ඊට පස්සේ ඇත්තට මේ අපක්ෂපාතී ගොඩක් මිනිස්සුන්ට උදව් කරන චරිතයක්. එහෙ කොහොමද කියන්නේ? රවි හිතේ ඉන්නේ. හරිද? රවිගේ බලය පියා හැමෝටම එක හා සමානව තමයි කටයුතු කරන්නේ. ගන්න ඉර නැත්තම් අපිට ජීවත් වෙන්නවත් බෑ. එතකොට මෙන්න මේ පිහිටීමත් එක්ක දැන්ට මෙයාට අවුරුදු 40යි. මෙන්න මේ පිහිටීම එක්ක ලොකු ගෞරවයක් එක්ක ඉන්න කෙනෙක් ධනයක් තියෙනවා. මේ තමයි ධන රේඛාව. අතේ මැදින් යන්නේ දෛව රේඛාව. දෛවය කියන්නේ උත්සාහය මත ක්‍රමානුකූලව නගින දෙයක්. ඒකට මේ තියෙන රේඛාව බලන්න මෙතන තරු සලකුණකින් ඉවර වෙන්න තියෙනවා. මෙන්න මෙහෙම තරු සලකුණ එතකොට තව සුවිශේෂී කොච්චර සටහන් මේ හස්තය වල තියෙනවාද? මේ තියෙන විදේශ රටවල පදිංචි වීමේ රේඛාව ඒක ආදායම් දෙකක න්‍යාය ස්ථාවර වෙනවා. දැන් පටන් ගන්න යන්නේ. මම කිව්වා කරන්න ඔයාලට හරියනවා. එතකොට තව තමා මෙයාට සහෝදරියක් ඉන්න බව පෙන්න රේඛාව. ඇයිගෙත් උදව් තියෙනවා Tamanට.
ඇත් එක්ක තමයි හවුලේ වැඩ කරන්නේ වැවිලි කර්මා වැවිලි ශේෂ්ත්‍රේ. ඇත්තම ගොඩාක් හොඳ කෙනෙක් උදව් කරන සැහෙන්න ඒ කියපු විදිහත් ගොඩාක් පවුල් වලට රැකියා දීලා තියෙන කෙනෙක්. මේ තියෙන අයගේ මෙයාගේ මවගේ මරණය ගැන ලියවුණු කතරය 35 දී වෙලා තියෙන්නේ 38 වෙනකම් වේදනාව තිබිලා තියෙනවා. තව සුවිශේෂී සටහනක් තමයි ඒ අකුර අවුරුදු 30න් තමයි නැගී සිටීම ආරම්භ වෙලා තියෙන්නේ. ගොඩක් අයට දේවල් වෙන්නේ නැහැ කියන උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරාම තමයි දේවල් කර්මිකීයාත්මක මේ තමයි විසින් හදාගත්ත වාසනාවෙන් මකුර. එතකොට මේ වාහනයක් ගත්තා වූ රේඛාව බලන් තිකෝ සලකුණ අපි බලන ජ්‍යොතිෂය හස්ත රේඛා දෙක එකට ඒක පුන පුනා කියනවා. ඒ හස්ත රේඛා විතරක් බලන්න නැහැ. මොකද